ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරනවල හැමෝටම ජයග්‍රාහී වාසනාවන්ත දවසක් එන්න එක ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා ශ්‍රී ලංකාව වගේම ඉන්දියාවේ සමසත්කාරත්වයෙන් 13 වන කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලිය. ඉතින් මේවර තරඟවලට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙනුවට මූලික කටට අදාළව තරඟ 3කට ක්‍රීඩා කර තිබෙනවා. ඊටත් අමතරව සෙසු කණ්ඩායමද ඔවුන්ට තිබෙන මූලික කට තරඟ 7න් තරඟ 3 බැගින් ක්‍රීඩා කර අවසන් වී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ 3න් තරඟ 2ක් පරාජයටපත් වී එක් තරඟයක් විසඳුමකින් තොරව නිමාටපත් කර ගැනීමෙන් ලකුණු සටහනේ 7 වන ස්ථානයේ පසුවන්නේ. තවදුරටත් අවසාන කණ්ඩායම් 4ට පිවිසීමේ බලාපොරොත්තු බොහෝ දුරට ඈතට රැගෙන යමින් යම් කෙසේකින් අපේ කණ්ඩායම අවසාන කණ්ඩායම් 4ට ක්‍රීඩා කරන අවස්ථාව උදා කර ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඉතිරි තරඟ 4 ඉතාමත් හොඳින් ජයගත යුතු වෙනවා. ඒ වගේම ප්‍රතිවාදී කණ්ඩායම් වල ජයග්‍රහණය හා පරාජය දෙස බලා හිඳීමට සිදුවන බව නම් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කාරණාවක්. ඉතින් ඒ විදිහට කාන්තා ලෝක කුසලාන ගැන අදහස් ගෙනේදී ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුගියදා නිමාටපත් වූ ආසියානු කුසලාන තරඟාවලින් අනතුරුව තිබෙන තරඟාවලිය වෙනුවෙන් මේ දිනවල පෙර පුහුණුවීම් කටයුතු වල නිරත වෙනවා. කෙසේ නමුත් අපට තිබෙන්නේ පාකිස්තානයේ බලා සංචාරය කරන්නයි. ඒට එක් දින තරඟ 3ක් තිබෙනවා. ඒ පාකිස්තානු කණ්ඩායම සමගින් ඉන් අනතුරුව තිබෙනවා ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානයේ අතර 3 කොන් T20 තරඟාවලියක්. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තිබෙනවා LPL තරඟාවලිය. මෙවර එම තරඟාවලිය පැවැත්වෙන්නේ 6 වන වතාවටයි. ඒ වගේම ලබන වසරේදී ශ්‍රී ලංකාව වගේම ඉන්දියාවේ සමසත්කාරත්වයෙන් පැවැත්වෙනවා T20 ලෝක කුසලාන තරඟාවලිය. කෙසේ නමුත් ආසියානු කුසලානයට නම් කළ සංචිතයට අවසාන මොහොතේදී සුපිරි තුන්ගිරියව ක්‍රීඩක ජනිල් ලියනගේව එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ චාමික කරුණරත්නට ලැබුණු කැඳවීමට ඔහු සාධාරණයක් නොකිරීම නිසාමයි. ඒ වගේම කමිල් මිෂාරව අංක 3 පිතිකරු විදිහට යොදාගත්තත් ඔහු තරඟ 4කට ක්‍රීඩා කළා. එහිදී එක් තරඟයක සාර්ථක වෙද්දී තරඟ 3ක් අසාර්ථක වුණා. ඒ නිසාම මෙවර පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන 3 කොන් T20 තරඟාවලිය තුළ බොහෝ දුරට කමිල්ට වගේම චාමිකට තමන්ගේ ස්ථානය අහිමි යන බවට තමයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ. ඒ විනෝඩ කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයන් දෙදෙනා බවට පත් තිබෙනවා. බානුක රාජපක්ෂ වගේම තුන්ගිරියව ක්‍රීඩක ධනංජය සිල්වා. මෙහි ධනංජය බොහෝ දුරට අංක 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම බානුක පවර් හිටින් ක්‍රීඩකෙක් විදිහට අංක 5 6 ස්ථානවල ක්‍රීඩා කිරීමට අවස්ථාවක් තිබෙනවා. කෙසේ නමුත් දෙදෙනාට අවසාන ක්‍රීඩකයන් 11 දෙනා අතරට පැමිණෙන නම් වැඩි ඉඩකඩ නොමැති බව තමයි වාර්තා වෙන්නේ. ඒට හේතුව තමයි අවසාන මොහොතේදී ආසියානු කුසලානය වෙනුවෙන් කැඳවූ ජනිත් ලියනගේ මෙවර කණ්ඩායම සිටින නිසා. ඒ වගේම දසුනුත් ඉන්නවා මධ්‍යවේග පන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකයෙක් විදිහට. ඉතින් ඒ හේතු කාරණා දිහා බැලුවාම බානුක වගේම ධනංජයව කණ්ඩායමට කැඳවුවා දෙදෙනාගෙන් එක් අයෙක්ට අවසාන 11 දෙනා අතරට පැමිණීමට තමයි වැඩි ඉඩකඩක් තිබෙන්නේ. කෙසේ නමුත් ධනංජය කණ්ඩායමට පැමිණීම අංශ කිහිපයකින් වැදගත් වෙනවා. පිතිකරණාංශය වගේම පන්දු යෑම අංශය. ඒ කියන්නේ මුල් පිතිකරණ තිදෙනා අතර තුන්ගිරියව ක්‍රීඩකෙක් සිටීම ඉතාම වැදගත් වෙන බව පසුගිය තරඟ දිහා බැලුවම අපට පෙනී යන කාරණා බවට පත් තිබෙනවා. අවසන් මොහොතේ ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටු කරමින් බානුකව කණ්ඩායමට කැඳවීමට ගත් තීරණය නම් අගය කරන්න ඕනේ. ඉතින් ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන වලට තියෙන විදිහට මේ විදිහට චාමික වගේම කමිල්ට ස්ථානයේ අහිමි වී යද්දී බානුක සහ ධනංජයට ස්ථාන ලැබීම පිළිබඳව ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් එකේ ලියන ගමන් අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න පහළ තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ subscribe button එක ක්ලික් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙනවා. හැමෝටම ජයග්‍රහී සුබ දවසක්. ජය වේවා.